ගානකට හිටපන් හරිද? මෙතන කවුරුත් උඹේ අතපල්ලෙන් වෙట్లా නැහනේ. යක්කෝ මොකනේ රුදාව දින්නේ? අනේ නිකන් පළ යන්න පැණ්ඩ බැටියා. පැණ්ඩ නෙමෙයි උඹ ඕන එකක් කියාගනින්. මට වැඩක් නැහැ. හැබැයි සයාගිට එක වචනයක් හරි කිව්වොත් බලාගමු. නාද කියන්නේ? මූ බලපංගෝ. එලාවක මචං මූව උඩට ගෙනහිල්ලා තුන්වෙනි තට්ටුවේ වගේ දාලා දෙන්න ඕන පයින්යක් රෝල් වෙලා යන්න. ඊට වඩා හොඳ නැද්ද බං? හතරවෙනි තට්ටුවේ ඉඳන් දැම්මනා. කරපංකෝ. කරලා බලපංකෝ. මොකද්ද බලට වෙන්නේ කියලා. එක පුළුවන් නම් මුට අත තියලා බලහන්. තොපිට මං කරන එක තොපි එක්කටවත් හිතා ගන්න. මුඛේ කඩ බලහංකෝ. උඹ ඒ ඔක්කොටම කලින් හතරෙන් තට්ටුවට ඇවිල්ලා ඉන්නද බෑ. නේ? රයිට් බං. කොහොම කරගෙන? හිඟන්න වගේ ඉඳපන්. මේක අපේ ඉස්කෝල. බෑ. මුන්ඩි එක්කුනේ කොහොමද කියලා දන්නව ඇතිනේ නේ. මං දන්නවා බං. ඔබ තව දෙයක් දැනගන්න. එදායේ හැප්පුණු සායගේ නෙමෙයි දැන්. ඒකින්ද අතක් කර දීපන්. තියලා බලපන්. තියපන්. මේ කාලට ඉඳපන්. ඉංගන්න උන්ට මේක නටන්න බෑ. තේරුම් ගනින් කියන. මොකද මේ? අද තඩවුවක් කරන්නද හදන්නේ? මේ සයාගි වරෙන් අපි යන් පන්ති. සයාගේ විතරක් නෙමෙයි. හැමෝම එනවා පන්ති වලට. එනවා.